හයි ගයිස් ඔන්න මම අද ඔයාල්ට අන්බොක්ස් වීඩියෝ එකෙන් ගේන මගේ වර්ක් සටප් එකට අලුතෙන් එක්තුවෙන් ඩිබයිස් එක බේස 17 පොඩ් ඩොක් එක මේ ඩොක් එකක් යස් කල අපිට ලැප්ටොප් එක ඩෙක්ස්ටොප් එක තියෙන පෝට්ස් ගාන එක්ස්ටෙන්් කරගන්න පුළුව මේ පැකේච්චගේ අපිට ලැබෙනව ඩොක් එක ඩොක්කයට පව දෙන පව ඇඩප්ට එක ඒ වගේම පිසි එකට කනෙක්් කරගන්න පුළුවන් ටයිප්සි කේබල්ල ඒ වගේම ඩොක් එක මිස් උඩ සිරස් සතට වෙනස් නොමි තියාගන්න ඩබල් ටේප් එක වගේම පේප බර්ක්නුත් අපට බලාගන්න පුළුවන් දැන්න අපි බලු මේ ඩොක් එකේ තියෙන පෝට්ස් මොනවද කියලා පව බට්න එක USB 3.0 පෝට් තුන පෝටබල් ස්ටෝරේජයක් කනෙක්් කරගන්න ඒ වගේම ඔයාල්ට ටයිප්සි පෝට් දෙකක් බලාගන්න පුළුවන් මේ දෙවනි ටයිප්සි පෝට් එක PD චාජින් ටෙක්නෝජිත් තියෙනවා ඒ වගේම SD මයිකෝ SD කාර්නුත් ප්‍රීට් කරගන්න පුළුවන් සහ AUක්ස්පෝට් එකුත් අපිට බලාගන්න පුළුවන් රියල් සයිඩ් එක අපිට බලාගන්න පුළුවන් USB 2.0 පෝට් එක කීබෝඩ් එක මවස් එකක් කනිත් කරගන්න යස් කරන්න පුළුව ඒ වගේ VGA පෝට් එක දැන් වැඩිපුර භාවිතා නෝනත් මටනම් සමාර ටබල් ෂූටින් වල්දි ඕන වෙනවා මෙන්න මේ ටයිප් සීපෝට් එක යස් කරලා වාල්ට පුළුවන් පිසි එකට හෝ ලැප්ටප් එකට මේ ඩොක්ක කනෙට් කරගන්න ඩිවයිස් එකට ලැබෙන ටයිප් සී කේබල් එකින් මෙන්න මෙතනට තමයි කනෙට් කරගන්න ඕන් අපේ ඩිස්පලේ එක එක්ස්ටෙන්් කරගන්න මෙන්න මේ තා පෝට් තුනක් තියෙනවා DP පෝට් එක යස් කරලා ඔයාල්ට 8K30Hz අවට්පුට් එක්කුත් HDMI පෝට් යස් කරලා 4K60Hz අවට්පුට් එක්කුත් ගන්න පුළුවන් මේ තියෙන RJ45 නෙට්වර්ක් පෝට් එක යස් කල වාල්ට 1 ගිගාබිට්පසක නෙට්වර්ක් ස්පීඩ් එකක් ගන්න පුළුව ඒ වගේ මෙන්න මේ 20පොට් පෝට් එක තමයි ඔයාලට දීපු ඩිවයිස් එකත් එක්ක ලැබෙන පව ඇඩප්ට එක කනෙට් කරන්න ඕන විශේෂම දේ තමයි මේක ප්ලග්ගන් ප්ලේ ඩිවයිස් එකක් එහෙන ඉක්මනින් අපි මේ වගේ තවත් අන්බොක්ස් වීඩියෝ එකින් හමුවමු